වැඩ ආසේ චූටි කොන්වයිස් එකක් ගේන්න ආවේ. ඔයාලට පුංචි දෙයක් කියන්න. ඔයාලා දන්නවා ඇති ඊයේ නෙවෙයි පෙරේදා අපේ ලාංකික මවක් ඇවිල්ලා අවුරුද්දයි. ඔක්කොම වැඩ ටික කරලා කාමරේට ගිහිල්ලා ඇඟ සෝදගෙන නිදාගන්න ගියාට පස්සේ හුස්ම හිර වෙන ගතිය දැනෙච්ච හින්දා එයා හොස්පිටල් ගෙනහිල්ලා තිබුණා. එයා හොස්පිටල් ගෙනියන්න එයා ළඟ හිටපු අනිත් කාන්තාවත් ඒ කියන්නේ අනිත් ගෘහ සේවිකාවත් හරි ඉක්මනට එයා ගැන දැනුම් දීලා එයාගේ මැඩම්ට කියලා හරි ඉක්මනට ඒගොල්ලන් හොස්පිටල් ගෙනහිල්ලා තිබුණා. ඉතින් ඒ වුණත් එයාගේ ජීවිතේ බේරගන්න බැරි වෙලා තියෙනවා. ඒකට ඉතින් හේතුව අපි තාම හරියට දන්නේ නැහැ. ඒත් මම ඔයාලට පුංචි දෙයක් කියන්නම්. අපි පාන්දර අපි නැගිටිනකොට සමහර විට මම නම් නැගිටින්නේ 10ට. ඒ 10ට නැගිට්ටට පස්සේ ආපහු මම නිදා ගන්න යනකොට ලංකාවේ මෙහි වෙලාවෙන් 3 විතර වෙනවා. 3-4 වෙන දවසුත් තියෙනවා. ඉතින් ওই වෙලාව වෙනකම්ම අපි ලිප ළඟ, තෙල් වලන් ළඟ, ගෑස් එක ළඟ ඒ කියන්නේ අපි කඩිය වගේ වැඩ කරනවා. අපේ මේ පපුවට මේ හරියට දැනෙන්නෙම රස්නේ. අපි ඉන්නේ තෙල් වලන් ළඟ. අපි ඉන්නේ ලිප ළඟ. ලිප රත් කරාට පස්සේ ගෑස් එකක් නෙමෙයි අපි ගෑස් ලිපේ තියෙන ගෑස් ලිප් 6ම පත්තු කරන වෙලාවලුත් තියෙනවා. ඒ 6ම පත්තු කරාම අපේ ඇඟට මේ පපුවට දැනෙන රස්නේ ඔයාලට හොඳට දැනෙනවා ඇති. නැදෙන්න විදියක් නැහැ. ඉතින් එහෙම වැඩ කරනකොට අපේ මේ ඇඟේ ලේ රත් වෙනවා. අපේ ඇඟ ඇතුලේ තියෙන ලේ රත් වෙනවා. ඉතින් ඒ වැඩ ඉවර කරලා කඩිය වගේ පැය ගාණක් එක දිගට හිටගෙන හරියට කැමක් නැහැ. මොනතරම් තෙහෙට්ටුවක් අපේ ඇඟට දැනෙනවද? ඒ හැම තෙහෙට්ටුවක්ම දරාගෙන අපි වැඩ කරලා ඉවර වෙලා අපි කාමරේට යන්නේ. අපේ වැඩ ටික ඉක්මනට ඉවර කරලා ඇඟ පොඩ්ඩක් හොදගෙන ඇඳට වැටෙන්න බලාගෙන තමයි අපි කාමරේට යන්නේ. ඒ තමයි මේ රට වැඩ කරන ගෘහ සේවිකාවන්ගේ දිනචරියාව. ඉතින් අපි ලිප ළඟ ඉඳලා අපේ මුළු ඇඟේම ලේ ටික රත් වෙලා තියෙන්නේ. ඉතින් අපි ගිහිපු ගමන් කරන්නේ මොකද්ද කාමරේට? මේ සීතල කාලේ උණු වතුර ෂවර් එක ඇරලා නාන එක තමයි කරන්නේ. ඉතින් මෙතනින් රත් වෙන එක රත් වෙලා තියෙන ඇඟ තවත් ටිකක් රත් වෙනවා. සමහර විට අපේ ඇඟ ඇතුලේ තියෙන ඒ රත් වීමටම ලේ වැඩ කරන ගමන වැඩි වෙන්නත් පුළුවන්. නහරයක් පුපුරලා යන්නත් ඉඩ තියෙනවා. ඒ අවදානමක් තමයි අපි ගන්නෙ. ඉතින් මං ඔයාලගෙන් ඉල්ලන්නේ මෙච්චරයි. අපේ පරිස්සම අපි මේවයි අපිම හදා ගන්න ඕන. අපිව පරිස්සම් කරන්න මේ ගෙවල් වල කවුරුත් නැහැ. අපි අපේ දරුවෝ ළඟට, අපේ දෙමව්පියෝ ළඟට අපි ආපු විදියට යන්න ඕන. ඉතින් ඒ ගැන හිතලා මං ඔයාලගෙන් චූටි දෙයක් ඉල්ලනවා. මුළු දවසේම දාඩිය පෙරාගෙන වැඩ කරනකොට අපේ ඇඟ ගඳයි තමයි. අපි හරි ආසයි පිරිසිදුවට ඉන්න. ඒ නිසයි ගිහිපු ගමන් ඇඟ පොඩ්ඩක් හොදගන්නේ නාගන්නේ. මං ඔයාලගෙන් ඉල්ලන්නේ මෙච්චරයි. කාමරේට වැඩ ඉවර කරලා කාමරේට ගියාට පස්සේ පැය භාගයක් ඉඳලා නාන්න එපා. පුළුවන් නම් මූණකට සෝද ගන්න. බැරිම නම් ඇල් වතුරත් සමාන කරලා ඇඟ පොඩ්ඩක් සෝද ගන්න නාන්න එපා. ඔයාලා උදේට නැගිටින වෙලාවෙන් පැය භාගයක් කල්ැතුව නැගිටලා නාගන්න. ඒකත් මං ඔයාලට කලිනුත් වීඩියෝ එකක් දැම්මා. උණු වතුරම අරින්න එපා. අපේ මේ ඔළුවට ඇල් වතුර පොඩ්ඩක් දාගන්න. එතකොට ඇඟට සනීපයක් වගේම හිතට සහනයක් දැනෙනවා. අපේ පරිස්සමත් වෙනවා. ඉතින් මේ රාමදාන් මාසේ හරි තෙහෙට්ටු මාසයක් අපේ ඇඟේ ලේ ටික රත් වෙනවා. ඒ හින්දා ඔයාලගේ පරිස්සම ගැන හිතලා මුණකට සෝදගෙන උදේට නාන්න. එතකොට අපේ අවදානම ටිකක් හරි අඩුවේ. එහෙනම් පරිස්සමට ඉන්න. ඔයාලා සියලු දෙනාටම මේ රාමදාන් මාසයේ අල්ලා දෙවියන්ගේ පිහිට බුදුන්ගේ සරණ
සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඉතින් ඔන්න විදේශයන් අරබන ඔයාලව ජයග්‍රාහකයෙක් කරන්න තීරණය කළා කියලා. ඉතින් ඔන්න සතිපතා රුපියල් දසදහසේ මුදල් මේ තියාගයක් අරගෙන විදේශයන් ඔබ සොයාගෙන එනවා. ඉතින් මොකද්ද කළ යුතුව තියෙන්නේ? මගේ වීඩියෝ නරඹන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එක අනිවාර්යෙන් කරලා තියාගන්න. කමෙන්ට් එක ඔස්සේ විදේශයන් මම එනවා ඔබට රුපියල් දසදහසේ තියාගයක් අරගෙන. ඉතින් තවත් කළ යුතු එකම කාරණාවක් තියෙනවා. ඒ තමයි විදේශයන් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ගිහින් එන්නම් ඔන්න තෑගි අරන් අපි එනවා ඔයාලා ගාවට. කළ යුතු තියෙන්නේ ඔන්න ඔය සුළු කාරණා ටික විතරයි. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි.